හරි රෝලර් කෝස්ටර් එක ගිහිල්ලා ආවිල්ලා පොඩ්ඩක් ඔලුවත් කැරකිලා තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ සීතල ස්නෝ ටවුන් එකට. මේක ඩ්‍රීම් වර්ල්ඩ් එකේ බොහොම විශේෂයි. අපිට විශේෂයෙන්ම ආසියාතික රටවල් වලට සමක ආසානයේ රටවල් වලට හිම වැටෙන්නේ නැහැ. ඒ අත්දැකීම කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි වෙනුවෙන් තමයි මේ ස්නෝ ටවුන් තායිලන්තයට හිම වැටෙන්නේ නැහැ. බැංකොක් ආශ්‍රිතව කොහොමත් නැහැ. ඒ නිසා අපි යන්න හදන්නේ ස්නෝ ටවුන් එකට. මේකේ ඇතුලේ උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 18ක් කියලා තමයි කියන්නේ. -18 සෙල්සියස්. එතකොට හිතා ගන්න බෑ අපිට එහෙම අත්දැකීමක් අපේ ඩීෆ්‍රීසර් එකවත් අපි ඩීෆ්‍රීසර් එක ඇතුලේ අපි ඉඳලා නැහැනේ. ඉතින් ඒ තරම් හිතලක් ඇතුලේ තියෙනවා කියලා තමයි කියන්නේ. යන් ගිහලා බලමු. පේනව නේද? අපි ලෑස්තිලා ඉන්නේ ස්නෝ ටවුන් එකට යන්න. එන්න මේ සීතලයි දැම්මම මේ තාම ඇතුළු වුණා විතරයි. එන්න ඉක්මනට පිටිපස්ස කට්ටිය ඉන්නවා. අපි යන් මේ ඍණ 18 උෂ්ණත්වයේ ඉන්නේ. අපි යන් මේක අරින්නේ කොහොමද? කැරලා දෙනවද දන්නේ නැහැ. කොහොමද මට ඉබලන්තේ ස්නෝ ටවුන් එක ඩිස්නවර්ල්ඩ් එකේ මේකේ තාම සීතලක් තමයි තියෙන්නේ. එන්න. ඒ තියෙන්නේ හිම. ඉවා. යා. හිම වැස්සකට වෙද්දි දැනෙන ෆීලින් එක දැනෙන්න ආසයිද? මම නම් ඒක හිතෙනවා. පුදුම සීතලක් තියෙනවා. බලන්න හරිම ලස්සනයි.